ඔන්න එහෙනම් අයිබෝවන් ආදරයෙන් පිළිගන්නවා කිචන් විත් ඉතු YouTube channel එකට මම ඔයගොල්ලන්ට අද අරගෙන ආවිල්ලා තියෙන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් කේක් රෙසිපි එකක්. මේක හදන්න ඕගොල්ලන්ට oven ඕන වෙන්නේ නැහැ. ඒ වගේම ඕගොල්ලන්ට මේක හදන්න බීටර් ඕන වෙන්නේත් නැහැ. අපි යම් මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මේක හදන්න අපිට ඕන වෙනවා යෝගට්. ඔයාට ඒ වෙනුවට මීකිරි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා corn flour, ඒ වගේම බිත්තර 4ක්, වැනිලා, බේකින් පවුඩර්. මේ ටික තමයි ඉතින් අපිට මේක හදන්න ඕන වෙන්නේ. දැන් මුලින්ම මේ විදිහට භාජනයක් අරගන්න. ඊළඟට ඔයා අරගත්ත යෝගට් ටික මේකට දාගන්න. ඊට පස්සේ ඔයා ගත්ත corn flour ටිකත් මේකට එකතු කරගන්න. ඊළඟට මේ දෙක හොඳින් කවලම් කරගන්න. දැන් ඔයා ගත්ත බිත්තර එකින් එක කවලම් කරන ගමන් මේක මේ විදිහට නැවතත් කවලම් කරගන්න. ඔක්කොම බිත්තර එකපාර දාන්න එපා. සැරින් සැරේ එකින් එක දාන ගමන් කවලම් කරගන්න. මේ විදිහට බිත්තර 4ම දාලා කවලම් කරගන්න. ඊට පස්සේ ඔයා අරගත්ත වැනිලා එකෙන් තේ හැඳි දෙකක් මේකට එකතු කරගන්න. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 1/2 එකතු කරගන්න. ඊළඟට මේ විදිහට මේක හෙමින් කවලම් කරගන්න. ඕගොල්ලෝ දැන් මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකට කොයිල් පේපර් එකක් දාගන්න. ඊළඟට ඕගොල්ලෝ හදාගත්ත බැටර් එක මේකට එකතු කරගන්න. ඊළඟට ඕගොල්ලන්ට පුළුවන් මේක විනාඩි 30ක් වගේ කාලයක් oven එකේ දාලා බේක් කරගන්න. ඒ වගේම ඕගොල්ලන්ට මේක ස්ටීම් කරගන්න උනත් පුළුවන්. oven එකක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඕගොල්ලන්ට මම ආයෙත් මතක් කරනවා, ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරන්න. ඒ වගේම button එක all දාලා තියාගන්න. මගේ වීඩියෝ හැමදාම ඔයාලට බලන්න ඕන. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත කේක් එක විනාඩි 30කට පස්සේ හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේකේ foil paper එක අයින් කරගෙන මේකට කැමති ටොපින් එකක් දාගන්න. මම නම් එකතු කරගත්තේ icing sugar. ඕගොල්ලන්ට කැමති නම් මේකට ජෑම් වර්ගයක් උනත් එකතු කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් මේ තියෙන්නේ මම හදාගත්ත කේක් එක. ඇත්තටම මේක ගොඩාක් රසයි, හරිම soft. ඕගොල්ලොත් හදලා බලන්න. එහෙනම් ඉතින් තවත් රස රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම් ඕගොල්ලෝ හම්බෙන්න. ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.